ආදරණීය ඔයාලට කොහොමද? මම නම් අද සත්තු වත්තම් අරගෙන තමයි ඔයාලව මුණ ගැහෙන්න ආවේ. මෙන්න මේ පැලෙත් හරිම ලස්සනට මල් හැදෙනවා. මේකට කියන නම නම් මම හරියට දන්නේ නැහැ. ඒ වුණාට ලස්සන මලක් හැදෙන්නේ. ඔන්න ඉතින් මේ තියෙන්නේ මම ළඟ දිදලා කරන්න ගත්තු තවත් වැඩක්. දැන් මමත් කෙසෙල් එලි හක දාන්නේ. ඒකෙන් මම දියර පොහොර එක හදා ගන්නවා. මෙන්න මේ දරමිටියෙන් පොඩි වැටක් හදාගන්න යන්නේ. මේ ගහ බිම දිගේ හැදෙනවනේ. ඉතින් ගහට ආධාරකයක් හැටියට තමයි මම මේ වැට හදාගන්නේ. මේ ඉන්නේ මගේ කුරුළු යාළුවා. මෙයාගේ කූඩුව පැත්තෙන් චූටි පැටවුන්ගේ සද්දත් ඇහෙනවා. ඒගොල්ලෝ දවසක ඉතින් මේ වගේ පියාඹලයයි. මේ ඉන්නේ මගේ වත්තට එන පැණි කුරුල්ල ජෝඩුව. ඒගොල්ලෝ ඉතින් දවසට එක වතාවක් හරි මගේ වත්තට එනවා. මේ නම් බොහොම කලාතුරකින් දකින්න ලැබෙන දෙයක්. මොනර තම සහකාරියට ආරාධනා කරන්නේ මෙන්න මේ විදිහට පිල් විදහාගෙන. මොනර පිල් විදහාගෙන ඉන්නවා මීට කලින් මම මෙච්චර ළඟට නම් දැකලා නැහැ. ඉතින් මොනර පිලේ ලස්සන බලා ගන්නත් මට පුළුවන් වුණා. ඔන්න බලන්නකෝ එයා තටු ගහන සද්දේ. අර දුඹුරු පාට පිහාටු වලින් උඩ කොටසේ තියෙන තටු ටික තමයි වේගෙන්ම සද්ද කරන්නේ. ටිකක් භයංකාර සද්දයක් තමයි ඇහෙන්නේ. පොඩ්ඩක් අහගෙන ඉන්නකෝ. ඉතින් මොනර තම සහකාරියගේ ආකර්ෂණය දිනා ගන්න මෙන්න මේ විදිහට ලස්සනට පිල් විදහාගෙන නටනවා. මං අහලා තියෙනවා එහෙම මීට කලින්. ඉතින් මට ඒ සුන්දර දසුන අද දැක ගන්න පුළුවන් වුණා. එහෙනම් යාළුවනේ මං අද ගිහින් එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.